මන්වල එක්කන්නලා තින්නේ ගිනිහල්ගේ සහිත සම්තාගාරයකට ස්ටීම් බාත් එකකට හරියටම කියනවා නම් වාස්තු උණුදියේ ස්නාන කරපු මධ්‍යස්ථානයකට තමයි අද මම ඔයාලව එක්කන් ඇවිල්ලා තින්නේ. ඉතින් වාත සේම ආදී රෝග වලින් භික්ෂුන් වහන්සේලාගේ ඒ රෝග අවස්ථාවන් සඳහා උණුදිය ලබා දීම මෙන්න මේ ස්ථානයේදී සිදු වෙලා තිනවා. ඒ මෙතන තියෙන ගිනිහල්ගේ තුල විවිධ උදුන් විවිධ මෙවලම් භාවිතා කරලා සිසිල් ජලය උණුදිය බවට පත් කරලා ඒ භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් සපුරා දීලා තියෙන මධ්‍යස්ථානයන් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මේක ඔයාලා බලන්න ඕනේ තැනක්. මොකද මේ සිසිල් ජලය කොහොමද උණු ජලය බවට පත් කරේ? ඉතින් මේ තියෙන හැම තාක්ෂණයක් ගැනම මේකේ තියෙන හැම දෙයක් ගැනම මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔයාලා දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එක සමග. ඔයාලා රුවන්වැලි මහා සෑය වැඳගෙන ජයශ්‍රී මා බෝධින් වහන්සේ දෙසට යන ප්‍රධාන මාවතේ ඉදිරියට එන විට දකුණු පසින් හම්බ වෙන්නේ ලෝවා මහපාය. ඉතින් මේ ලෝවා මහපාය අසලින් බටහිර දෙසට විහිදෙන මේ කුඩා මාර්ගයේ මීටර 50ක් වැනි කෙටි දුරක් යනකොට ඔයාලට අද කතා කරන මේ පෞරාණික ගොඩනැගිලි සංකීර්ණය දැක ගැනීමට පුළුවන්. ඔයාලා මේ දකින චන්තාගාරය අනුරාධපුර මුල් යුගයේට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසයත් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසයත් අතර බව සැලකෙනවා. ඉතින් මේ මහා විහාර සංකීර්ණයට අයත් බැවින් බොහෝ විට දුටුගැමුණු රජතුමා හෝ ඉන්පසු පැමිණි මහා විහාරයට අනුග්‍රහය දැක්වූ රජවරුන් විසින් කරවන්නට ඇතැයි විශ්වාස කරනවා. මහා වංශයේ සඳහන් වන පරිදි රෝගී වික්ෂූන් උදෙසා ගිනිහල් ගෙවල් ඉදිකිරීම රජවරුන්ගේ පිනක් ලෙස ඒ කාලේ සැලකලා තියෙනවා. ගිනිහල්ගේ සහිත චන්තාගාරයේ ඇති විශේෂත්වය අපි බලමු. ගල් ටැම් සහ ගල් පූරු භාවිතයෙන් නිර්මාණය කරලා තියෙන මේ ගොඩනැගිල්ල මැද විශාල ලිපක් වැනි කොටසක් අපිට දක්නට ලැබෙනවා. වික්ෂූන් වහන්සේලා සීත කාලයේදී සහ විවිධ රෝගාබාධ වැළඳුණු අවස්ථාවලදී සිරුරේ දොස් සමනය කර ගැනීමට මෙන්න මේ ස්ථානය භාවිතා කරලා තියෙනවා. ලිපේ ගිනි දල්වා ඉන් පිටවෙන උණුසුම සහ වාෂ්ප මගින් සිරුර තැවීම මෙහිදී සිදු වෙලා තියෙනවා. අනුරාධපුරයේ මහා විහාරය අභයගිරිය වැනි සෑම ප්‍රධාන ආරාමයකම මේ වගේ චන්තාගාර තිබුණත් ලෝවා මහපාය අසල ඇති මේ ස්ථානය එහි ඇති විශාලත්වය සහ පිහිටීම නිසාම ඉතාමත්ම වැදගත් තැනක් ගන්නවා. ඔයාලා දකින මේ පොකුණේ බිත්ති නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් සහ කළුගල් පෝරු භාවිතා කරලා. අනුරාධපුර මුල් යුගයේ ස්වභාවය වන සරල බව සහ ශක්තිමත් බව මෙන්න මේ තුලින් මැනවින් පේනවා. ඔයාලා මේ දකින වටේම ඇති මේ දැවැන්ත ගල් බිත්ති සහ කුළුණු මගින් තමයි ඉහළින් තිබූ වහලය ඔසවාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් වාෂ්පය නිසා ඇතිවන තෙතමනයට ඔරොත්තු දෙන පරිදි තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ චන්තාගාරය කොහොමද පරිහරණය කරලා තියෙන්නේ? භික්ෂුන් වහන්සේලා පළමුවම සිරුරේ තෙල් ගල්වාගෙන පසුව වාෂ්ප කුටීරයට ඇතුල් වී දහඩිය පිටවන තෙක් එහි රැඳිලා ඉන්නවා. ඉන්පසු අසල තියෙන පොකුණෙන් හෝ ජල තටාකයෙන් සිසිල් පැන් ස්නානය කරලා සිරුර පිරිසිදු කරගන්නවා. ආයුර්වේදයට අනුව සිරුරේ විස දහඩිය මාර්ගයෙන් බැහැර කිරීමට මෙය හොඳම ක්‍රමයක්.
ඉතින් සන්ධි රෝග සහ සෙම් රෝග ඇති භික්ෂූන්ට මෙය මහගෝසුවක් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔයාලා දන්නවනේ අනුරාධපුරය කියන්නේ හුදෙක් වැඳ පුදා ගැනීමට යන ස්ථානයක්ම නෙවෙයි. මෙය අපේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණය, සෞඛ්‍ය, විද්‍යාව සහ කළමනාකරණ හැකියාව ලොවටම පෙන්වන ජීවමාන කෞතුකාගාරයක්. ඉතින් මේ වගේ කැලෑවට වැසී ගිය පස් අතරින් යටපත් වී ඇති තැන් සොයා ගොස් ඒවයේ වටිනාකම ලොවට කීමයි මගේ උත්සාහය. ඉතින් මේ පොකුණේ සතර දිසාවෙන්ම හෝ ප්‍රධාන පැතිවලින් පහළට බැසීමට පියගැට පෙළවල් තිබිලා තියෙනවා. මෙය භික්ෂුන් වහන්සේලාට පහසුවෙන් ස්නානය කිරීමට සහ ජලය ලබා ගැනීමට ඉඩ සලසලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේ දකින දෙපැත්තේ තියෙන කුටි විශේෂයි. වාෂ්ප ස්නානයට පෙර හෝ පසුව සිරුරේ තෙල් සහ බෙහෙත් වර්ග ගැල්වීමට මේවා භාවිතා කරලා තියෙනවා. මේ හරියට අද කාලේ තිබෙන ස්පා එකක ඇති පෞද්ගලික කුටි වගේ නේද? ඉතින් මෙහි ඇති ගල්පූරු මත හිඳගෙන සිරුරේ තෙල් ගල්වා පසුව වාෂ්ප ස්නානය කිරීම සිදු කළ බවට පුරාවිද්‍යාඥයන් පවසනවා. මේ හුදෙක් ස්නානය කරන ස්ථානයක්ම නෙවෙයි, එය එකල පැවති ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් හඳුන්වලා දෙනවා. ඔයාලා මේ දකින්නේ ගිනිහල්ගේ තියෙන ප්‍රධානම අංගය. මැද තියෙන මේ හතරස් කොටස මේ තමයි ගිනිහල්ගේ හදවත. මෙහි මැද ඇති හතරස් කොටස ලිපක් ලෙස ක්‍රියා කරලා තියෙනවා. ඔයාලා දන්නවද සිසිල් ජලය වාෂ්ප ජලයේ බවට කොහොමද පත් කරගන්නේ කියලා? හොඳින් රත් වෙච්ච ගල් පූරු මතට අසල තියෙන පොකුණකින් හෝ ජල පද්ධතියකින් ලබාගත් සිසිල් ජලය ඉසීමක් කරනු ලැබෙනවා. ඊට පස්සේ රත් වූ ගල් මතට ජලය වැටුන් සැනින් එය වාෂ්ප බවට පත් වෙනවා. ඉන්න එහෙම තාක්ෂණයක් භාවිතා කරලා තමයි මෙන්න මේ උණුදිය නැත්තම් වාෂ්ප බවට සිසිල් ජලය පත් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ සම්බන්ධව මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ විශ්ලේෂණයකුත් අරන් බලමු. මොකද එතුමා හැම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ අතීත තාක්ෂණය පිටුපස ඇති මානව ශිෂ්ටාචාරයේ දියුණුව පෙන්වීමටයි. ඉතින් එතුමා පෙන්වලා දෙන ආකාරයට අපි මේ දකින්නේ අතීත හෙළයා සතු වූ ඉතාමත් දියුණු ජල තාක්ෂණය සහ වාස්තු විද්‍යාවේ සංකලනයක්. ඉතින් චන්තාගාරයක තිබෙන ගල් පුවරු පිහිටුවා ඇති ආකාරය සහ ජල ප්‍රවාහන රටාව අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් සූත්‍රජීවි විද්‍යාත්මක සාධක පවා සැලකිල්ලකට ගනිමින් මේවා නිර්මාණය කරලා තියෙන බවයි. ඉතින් ලෝවා මහපාය අසල ඇති මේ ස්ථානය මහා විහාරීය භික්ෂූන්ගේ විනයානුකූල ජීවිතයට කෙතරම් සමීපද යන්න මින් පැහැදිලි වෙනවා කියලා එතුමා සඳහන් කරනවා. මෙවැනි සැඟවුණු පොකුණු සහ ගොඩනැගිලි මගින් එකල වැඩවිසූ දහස් සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලාගේ දෛනික ජීවන රටාව කෙබඳු දැයි වටහා ගැනීමට අපිට මහඟු පිටුවහලක් ලැබෙනවා නේද? ඉතින් මේවාලා දකින්නේ ගිනිහල්ගේ සහිත චන්තාගාර
පොකුණු දෙකක් තියෙනවා. ඒ දෙවෙනි පොකුණ තමයි ඔයාලට මේ ආකාරයට වෙන්නේ. මේක ඊටමත් වතුරෙන් ජලයෙන් යට වෙලා අර මුලින් පෙන්නපු පොකුණ වගේ ඊටමත් පැහැදිලි බවක් මෙහි දකින්න ලැබෙන්නේ නැහැ. මෙහි තියෙන තාමත් පතින් සංගවිලා ඒ වගේම මේ පොළොවට සංගවිලයි මේ පොකුණේ තාමත් නටුන් පවතින්නේ. ඉතින් ඒ පොකුණ තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් වඩාත්ම පැරණි පොකුණ වශයෙන් හඳුනාගෙන තියෙන්නේ මෙන්න මේ පොකුණයි. මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෑසමන් මල් 8 මිටක් පුදා දේවානම්පියතිස්ස රජතුමාට පෙන්වා දුන් ස්ථානයේ මෙන්න මේ පොකුණ ඉදි කරලා තියෙන බව වංශ කතාවල සඳහන් වෙනවා. ඉතින් චන්තාගාරයට අවශ්‍ය ජලය ලබා ගැනීමට හෝ ස්නානය කිරීමෙන් පස්සේ පැමිණෙන භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජන සඳහා මෙන්න මේ පොකුණ නිර්මාණය කරන්නට ඇති බව අනුමාන කරන්න පුළුවන්. පස් තට්ටු අතරින් මතුවලා පෙනෙන මේ පැරණි කළුගල් පුවරු කියාපාන්නේ මේ භූමිය පුරා තවමත් කැනීම් කරලා මතු කරගත යුතු ඉතිහාසයක් නිදන් වෙලා තියෙන බව නේද? ඔයාලා දන්නවද මේ පොකුණු වලට ජලය කොහොමද ගෙනල්ලා තින්නේ කියලා? අනුරාධපුර නගරයේ තිබුණු ප්‍රධාන වැව් විශේෂයෙන්ම අබේ වැව හෝ තිසා වැව ඊට භූගත මැටිනල හෝ ජලකාණු හරහා සම්බන්ධ කරලා තමයි මෙන්න මේ ප්‍රදේශවල ඇති පොකුණු වලට ජලය අරගෙන තියෙන්නේ. ඉතින් මේ ජලය ගෙනල්ලා තින්නේ ගුරුත්වාකර්ෂණ බලයෙන්. උස් තැනක සිට පහත් තැනකට ජලය ගලා එන ලෙස නිර්මාණය කරපු භූගත පද්ධතියක් මගින් තමයි මේ පොකුණු නිරන්තරයෙන්ම ජලයෙන් පිරලා තිබිලා තියෙන්නේ. මේ සැඟවුණු ඉතිහාසය ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියටත් නරඹන්න මගේ channelය subscribe කරලා තියාගන්න. තවත් දවසක මේ වගේම සැඟවුණු ඓතිහාසික ස්ථානයකින් අපි හමු වෙමු. මම ලලිත් කුමාර. ඔයාලට සුබ දවසක්. ඉතින් මේ හැම ගල් කැටයකම හැම පස් විඩකම තියෙන්නේ අපේ ප්‍රෞಢ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයයි. ඒ වගේම තාක්ෂණය ඥානෙ මුසු වෙච්චි ඒ ඉතිහාසය තමයි මේ පස් වලින් වැඩිලා යන්නේ. ඉතින් මේවා දැකලා නැත්නම් අපේ දැස් කුමකටද? ඔයාලා අනුරාධපුරේ එනවනම් ලෝවා මහ පාරට ඉදිරියෙන් තියෙන මීටර් 50ක් පමණ දෙන අඩිපාර දිගේ ඉස්සරහට පැමිණෙන්න මෙන්න මේ ස්ථානය ඔයාලට දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට මේ වගේ විශේෂ දේවල් බලන්න කියන ආරාධනාවක් කරමින් මම මෙතනින් සමුගන්නවා.